සුබ දවසක් අපේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අපි අරන් එන්න කියලා හිතුවා. ඉතින් අපි අද යන්න හදන්නේ දියතලාව නුවරඑළිය. ඉතින් ඔයාලට ඒ පැත්තේ තියෙන ලස්සන තැන් අපි ගොඩාක් තියෙන ලස්සන තැන් ඒව ඔයාලට අරන් එන්න තමයි මේ යන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසාන වන තෙක්ම ඉතින් ඔයාලට ලස්සන තැන් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔන්න අද දින ඉතින් ඔන්න යන දවස ලස්සනම දවසක්. ඉතින් බලාගෙන යන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අපි දැන් බීල් එකේ තමයි අපි ගමන යන්න පටන් ගත්තේ. ඉතින් මේ යනකොට ඉතින් මේ කැලෑවල් මැදින් ලස්සන ගස් කොළන් තියෙනවා. ඉතින් ගස් කොළන් ඒව බලාගෙන තමයි ඉතින් අපි ගියේ. ඔයාලට පේනවා අපි මේ රාත්‍රී කාලයේ තමයි අපි දවල් ගියාට අපි දියතලාව කිට්ටු වෙනකොට රෑ 8:00 විතර වගේ වුණා. ඉතින් යනකොට මේ දියතලාව අපි නවාතැන් ගන්න තැනට යන කොට ගත්ත වීඩියෝ එකක් තමයි ඔයාලට මේ ඉදිරියෙන් දැන් පේන්නේ. ඉතින් ඇත්තටම කියන්නේ අමුතුම වයිබ් එකක් තියෙනවා ඒ හරියේ. මොකද ගස් කොළන් විතර ගොඩක් තැන්වල ගෙවල් එහෙම අඩුයි පේන්න තියෙනවා. ඉතින් අර අපි ඉන්න මේ වලට වඩා දැන් ඒ පරිසරයට ගියාට පස්සේ ගොඩක් වෙනසක් ඉතින් අපිට ඒවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යනකොට ගොඩක් පාළු බවක් එතකොට මාර්ගයේ දෙපස්සේ ගොඩක්ම පාළුයි. කියන්නේ වාහන ගොඩක් දුරට අඩුයි. කියන්නේ රැට රාත්‍රියට යනකොට ඉතින් හීතල මීදුමත් එක්ක ඉතින් අමුතුම ඇඟට ඒක අමුතුම වෙනසක් තමයි ඉතින් ඒ ගමන. ඉතින් එයාට අපිට ගොඩක් තැන් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට ඒ තැන් තියෙන අපි බලමු. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට අපි පළවෙනි දවසේ අපි ගිය දවසේ නැවතුනේ අපි දියතලාවේ. එතකොට මේ අපි නවතැන් ගත්ත ස්ථානය තමයි මේ තියෙන්නේ. ඉතින් එතන ගොඩක් ලස්සනයි. එතකොට එතන අපි ගියක්ම ගත්තා. ඉතින් ඒකේ කාමර දෙකයි, සාලේ, කුස්සියයි, කෑම කාමරේයි ඒ සියලු අංග වලින් සමන්විතව තිබ්බා. ඉතින් ඇත්තටම ලස්සනයි ඒ තැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙවෙනි දවසේ අපි උදේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ අවට ලස්සනට මල් වවලා තියෙන තන ගාඩන් එක ලස්සන මාරම ලස්සනක් තියෙන. ඉතින් විවිධ මල් වලින් ඔයාලට කියන්න දෙයක් නෑ. නුවරඑළිය කොට පස්සේ මල් ಜಾති ගොඩක් ඉතා පහසුවෙන් හදා ගන්න පුළුවන් පැත්තක් තමයි නුවරඑළිය කියන්නේ. ඉතින් ගොඩක් මල් ಜಾති ලස්සනට වවලා ඒවා හරියට මේන්ටේන් කරලා ලස්සනට තියාගෙන යනවා. ඉතින් ඔයාලට දැන් මේ වීඩියෝ එකෙත් පේනවා. ඉතින් මේ දේවල් තවත් ඉස්සරහට අපේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ වගේ ලස්සන තැන් ගොඩක් තියෙනවා අපේ වීඩියෝ එකේ. ඉතින් බලන්න මේ ලස්සනට මල් වවලා තියෙන හැටි. ඉතින් ඒවා හරි ලස්සනයි. ඉතින් උදේ පාන්දරට ඒවා දැක්කට පස්සේ ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඉතින් අපි බලමු තව තැන් ඒ වගේ ඉස්සරහට තියෙනවා. ඔයාලට ඉතින් මේ තව තැනක් පේනවා. ඉතින් මේ යනක මම ගත්ත වීඩියෝ තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මේ ගොඩක් කඳු තමයි. ඉතින් නුවරඑළිය කොට පස්සේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ පැත්තට වෙන කඳු තමයි තියෙන්නේ. දියතලාව, නුවරඑළිය, හපුතලේ ඔය ලයින් එකේ ඔක්කොම කඳු තමයි තියෙන්නේ. ඉතින් අපි ඔය ලස්සන තැන් වල නැවතිලා අපි ලස්සන තැන් පොඩක් වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ අපි දැන් මේ පාර ගත්තට පස්සේ මේ ඔහිය පාරේ අපි දැන් යන්න හදන්නේ. ඔහිය පැත්තෙන් ගිහිල්ලා හෝර්න් තැන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ඔහියේදී ගත්ත වීඩියෝ එකක් තමයි. ඉතින් බලන්න පුළුවන් ඔහියේ ගත්තට පස්සේ විශාල ගස් තියෙන අවුරුදු ගාණක් පරණ ගස්. ඉතින් ඒවා ඔයාලට දැන් පේනවා. ඉතින් මේ වීඩියෝ එකෙත් ඉතින් ඔහිය ගත්තට පස්සේ ඉතින් ඒක වෙනමම තැනක් ඔහිය කියන්නේ. ඒක අමුතුම ලස්සනක් තියෙන ඔහිය ගිය කට්ටිය දන්නවා. ඉතින් ඔහිය කොච්චර සුන්දරද කියලා. ඔහිය ගොඩක් හවසට සහ උදේට තමයි ගොඩක්ම අමුතුම වයිබ් එකක් තියෙනවා ඒ ඔහිය ඒරියා එකේ. ඉතින් ගොඩක් ලොකු ගස් තමයි තියෙනවා. මේ වීඩියෝ එකෙන් පේනවා. ඒ වගේම ලස්සන වතුර පාලවල් තියෙන තාමත් පිරිසිදු ජලය තමයි යන්නේ. ඉතින් මේ මිනිස් වාසය අඩු වුණාට පස්සේ ඒවේ සුන්දරත්වය ඉතාමත් ලස්සනට තියෙනවා. එතකොට මේ ගව පට්ටියක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ ලස්සනටම ඉතින් මේන්ටේන් කරගෙන යනවා. ඉතින් ඔයාලට පේන මේ ලස්සන තැන් තමයි මම ওই වීඩියෝ වලින් ගත්තේ ඔයාලට පේන්නන්න. ඉතින් ගොඩක් ඒ වගේ ලස්සන තැන් තිබ්බා. ඔය පේනවා කෝවිලක් තියෙනවා, පන්සලක් තියෙනවා උඩ. ඉතින් ඒක වෙනමම එකට මාර සීතලක් එන්නේ. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. ඉතින් ගම් වතුර ඇවිල්ලා නායකයන් ගොඩක්ම අපිට යනකොට දැක්කා. ඉතින් ඒවත්
ඔයාලට මේ පේන ලස්සන පෙළ පාරක් යනවා. තාමත් පිරිසිදු වතුර තමයි මේ ගලා බසින්නේ. මොකද මිනිස් වාසය ඉතාම අඩු වුණාට පස්සේ පරිසර සුන්දරත්වය මනාව ආරක්ෂා වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තැන් ගොඩක්ම පරිස්සම් කරගන්න අපි විනාශ කරන්න අරගයි. පොලිතින් අර මේවා අපි වඩ උදාරින් අරගයි. ඉතින් ඒවා අරගෙන ගියොත් ඕල් නැවත රැගෙන එන්න කාරණික වන්න. ඉතින් අපි ලස්සන වීඩියෝ එක අපි ඉදිරියට යන්න. ඉතින් ඔය යනකොට ඔහිය පාර තමයි අපි තාම යන්නේ. මේ ලස්සන ගස් කොළන් වල විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් තැන් නායකය තැනුත් තියෙනවා. ඉතින් ගස් කඩා වැටිච්ච තැනුත් තියෙනවා. ඉතින් මේ පාරේ බස් එකකුත් යනවා. ඔහිය පාරේ බස් එකක් යනවා. ඔහිය බණ්ඩාර බොරලන්ද හරහා වැලිමලට තමයි මම හිතන විදිහට බස් එක ගමන් කරන්නේ. CTV බස් රථයක් තමයි ගමන් කරන්නේ. එන ඔහිය ස්ටේෂන් එකේ නම් තමයි බස් එක එන්නේ. ඉතින් ඔයාලට මේ ලස්සන තැනක් තව දිස්සනවා. මේක අපි ගත්තේ මේ වීඩියෝ එක ගත්තේ අපේ හෝටන් තැන්නේදී. ඉතින් හෝටන් තැන්නේ ලස්සන ගස් කොළන් කියන මිනිස් වාසය තාම අඩු නිසා ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මොකද පොලිතින් ඒවෙන් දූෂණ පරිසර දූෂණේ තාම මේ අඩු තැනක් තමයි කියන්නේ හෝටන් තැන්න කියන්නේ. ඉතින් මේ හෝටන් තැන්නේ ඉඳලා අපි ඊට පස්සේ ගියා තව වැවක් හම්බුණා අපිට. ඉතින් මෙතනත් මාරම ලස්සනයි. මේකට නමක් තියෙනවා මට නම හරියට මතක නැහැ. නමුත් මෙතන ඉතාමත් ලස්සනයි. මොකද එතන ඊට අමතරව මෙතන බෝට්ටු සවාරි යන්නත් පුළුවන්. පහළ බෝට්ටු තියෙනවා. ඉතින් අපේ ආපු මමයි අපේ චතුරයියයි අපේ සනරු මල්ලි අපි තුන්දෙනා තමයි ඉතින් ගමන ගියේ. ඉතින් අපි තුන්දෙනා මෙතන වටේ තියෙන සිරින ඇරඹුවා. ඉතින් ඉතාමත් ලස්සන තැනක් තමයි මෙතන. ඉතින් ඔයාලටත් මේ හෝටන් තැන්නේ ඉඳලා යනවා නම් නුවරඑළිය යනවා නම් ඉතින් මේ තැන ඔයාලටත් හම්බ වෙනවා. ඉතින් මේ වීඩියෝ එකකින් පේන්නේ ඉතින් මේ හෝටන් තැන්නේ අපි නගින ගමන් ගත්ත වීඩියෝ එකක්. ඒකට ගොඩක් මේ කඳු තියෙනවා. ඉතින් අපි ත්‍රිවිල් එක තමයි ගියේ. ඉතින් ත්‍රිවිල් එක යනකොට ගොඩක් අමාරුයි හෝටන් තැනට යනකොට. ඉතින් තමන්ට හොඳ වාහනයක් තියෙනවා නම් ඉතින් ගොඩක් ලේසි කාර්යයක් වගේ තියෙනවා නම් ඉතාමත් ලේසියෙන් මේ කඳු තරණය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ලස්සන තැන් තමයි අපි ගෙන ආවේ. ඉතින් යනකොට මඟ දෙපස ලස්සන තැන් ගොඩක් තිබුණා. ඉතින් අපි ඒ තැන් ලස්සනට අපි වීඩියෝ කැමරා කාචයට අපි ග්‍රහණය කරගත්තා. ඉතින් අපි ගිය වීල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට එතනිනුත් පේනවා නායකගේ කන්දක්. ඉතින් මේ අපි ඊට අමතරව අපි ෆොටෝ ගත්තා එක එක ස්ථානවල ලස්සන ස්ථානවල. ඉතින් අපි මේ ගත්ත ෆොටෝ ටිකක් තමයි ඔයාලට දැන් මේ දිස් වෙන්නේ. ඉතින්
ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අපි ගිහිල්ලා එන්නම්. අපේ channel එක subscribe කරන්න.